කවදා හරි හිතලා තියෙනවද කෙනෙක් ඊළඟට මිලදී ගන්නේ මොකක්ද කියලා සමාගම් හරියටම දන්නේ කොහොමද කියලා? නෑ, ඒක කිසිම මැජික් එකක් නෙවෙයි. ඒ හැමදේම පදනම් වෙලා තියෙන්නේ දත්ත මත. ඉතින් මේ විග්‍රහයෙන් අපි ඒ රහස් හෙළිදරව් කරමු. බලමු පාරිභෝගික හැසිරීම් ගැන අනාවැකි කියන්න ඕන් පාවිච්චි කරන ඒ ප්‍රබල මෙවලම් මොනවද කියලා. හොඳයි. අපි අපේ මේ විමර්ශනයේ පටන් ගමු ගොඩක් දෙනෙක්ට හොඳට හුරුපුරුදු තැනකින්. ගුවන් ගමනක් මිලදී ගන්නකින්. කවදා හරි කල්පනා කරලා තියෙනවද ඇයි ගුවන් ටිකට් එකක මිල දවසින් දවස සමහර වෙලාවට පැයෙන් පැය වෙනස් වෙන්නේ කියලා. අපි බලමු මේ ගුවන් ගමන් මිල ප්‍රහේලිකාව විසඳන්න. මින්න තියෙනවා ගැටලුව. ඇයි සතියන්තයේ රැඳී සිටීමක් ඇතුළත් ගුවන් ගමනකට වඩා සතිය මැද ගන්න ටිකට් එකක් ගණන් වැඩි? බැලුබැලමට මේකේ කිසිම තේරුමක් නෑ වගේ පෙනුනට මේක පිටිපස්සේ හරිම සූක්ෂම මිල කරින උපාය මාර්ගයක් තියෙනවා. ගුවන් සමාගම් තේරුම් අරන් තියෙනවා එයාලට ප්‍රධාන වශයෙන්ම ගනුදෙනුකාරයෝ වර්ග දෙකක් ඉන්නවා කියලා. එක පැත්තක ඉන්නවා ව්‍යාපාරික සංචාරකයෝ. එයාලට નિયમિત වෙලාවට රැස්වීමකට යන්න ඕන නිසා ඕනම ගාණක් ගෙවන්න ලෑස්ති. අනිත් පැත්තේ ඉන්නේ විනෝදයට යන සංචාරකයෝ. එයාලට පුළුවන් හොඳම මිල හොයන්න බැලි කාලයක් ගන්න. අන්න ඔය වෙනස තමයි මිල තීරණය කිරීමේ යතුරු. ඉතින් කොහොමද මේ ගුවන් සමාගම් විවිධ පාරිභෝගික කණ්ඩායම්වලක වෙනස් ගණන් අය කරන්නේ? උත්තරේ හැංගිලා තියෙන්නේ ආර්ථික විද්‍යාවේ හරිම මූලික සංකල්පයක් ඇතුලේ. අපි මේ පාරිභෝගික සංවේදීතාවය කියන එක විකේතනය කරලා බලමු. ආර්ථික විද්‍යාඥයන්ට ක්‍රමයක් තියෙනවා මිල වෙනස් වීම වලට මිනිස්සු කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා මනින්න. ඒකට තමයි කියන්නේ ඉල්ලුමේ මිල නම්‍යතාවය කියලා. සරලවම කිව්වොත් මේකෙන් මනින්නේ යම් භාණ්‍යක මිල වැඩි කළොත් මිනිස්සු ඒක මිලදී ගන්න එක කොච්චර දුරට නවත්තයිද කියන එක. ආයෙත් අපි ගුවන් ගමන් උදාහරණය ගැන හිතමු. ව්‍යාපාරික සංචාරකයෝ ඉන්නේ මේ තරාදියේ එක පැත්තක. එයාලට ගමන අත්‍යවශ්‍ය නිසා මිල වැඩි වුණත් ඉල්ලුම ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඒකට කියනවා අනම්‍ය ඉල්ලුමක් කියලා. අනිත් පැත්තේ ඉනවා විනෝද සංචාරකයෝ. මිල වැඩි වුණොත් එයාලා වෙන ගමනාන්තයක් තෝරගනීවි. අන්නේ ඒක නම්‍ය ඉල්ලුම. හැබැයි මෙතන තමයි වැදගත්ම ප්‍රශ්නය තියෙන්නේ. කොහොමද සමාගමකට මේ නම්‍යතාවය නිකන් අනුමාන කරනව වෙනුවට ගණිතමය වශයෙන් හරියටම මැනගන්න පුළුවන් වෙන්නේ? ඒකට විශේෂ මෙවලමක් අවශ්‍ය වෙනවා. මෙන්න තියෙන අභියෝගය. සාමාන්‍යයෙන් මිල අඩු වෙනකොට වැඩියෙන් මිනිස්සු බඩුවක් ගන්නවා. ඒත් ඒ සම්බන්ධය හැමතිස්සෙම සරල රේඛාවක් නෙවෙයි. සමහර වෙලාවට මිල පොඩ්ඩක් අඩු කළාම ඉල්ලුමක් ගොඩක් වැඩි වෙනවා. තවත් වෙලාවක මිල ගොඩක් අඩු කළත් ඉල්ලුම වැඩි වෙන්නේ පොඩ්ඩයි. අන්න ඒ වක්‍රය නිසා තමයි නියම නම්‍යතාවය හොයාගන්න අමාරු. හැබැයි දත්ත විද්‍යාඥයන් ළඟ මේකට සුපිරි උපක්‍රමයක් තියෙනවා. ඒකට කියනවා log ආකෘතිය කියලා. මේක හරියට වංගු සහිත පාරක් කිලින් කරනවා වගේ වැඩක්. එයාලා දත්තවලට විශේෂ ගණිතමය කණ්ණාඩියක් දාලා මේ සංකීර්ණ වක්‍රය විශ්ලේෂණය කරන හරිම ලේසි සරල රේඛාවක් බවට පත් කරනවා. මේ උපක්‍රමයේ තියෙන පුදුමම දේ තමයි මේක. අර අලුතින් හදාගත්ත සරල රේඛාව තියන්නේ අන්න ඒකේ බෑවුම, ඒ කියන්නේ අනුක්‍රමණය. අන්න ඒක තමයි සමාගම මුලින්දන්ම හොයා හිටපු නියම මිල නම්‍යතා අංකය. බලන්නකෝ කොච්චර සංකීර්ණ ප්‍රශ්නයකටද කොච්චර සරල ලස්සන විසඳුමක් ලැබුණේ කියලා. හරි. න්‍යාය කතා කළා ඇති. දැන් බලමු මේක ඇත්තටම වැඩ කරනවද කියලා. අපි දැන් විවිධ කර්මාන්ත තුනකින් ගත්ත ඇත්තම දත්ත පරීක්ෂා කරලා බලමු මේ දත්ත රහස් පරීක්ෂක ක්‍රමයේ බලය කොයි වගේද කියලා. හොඳයි. අපි ආපහු යමු අපේ මුල්ම අභිරහසට. ඇයි සතිය මැද ගුවන් ගමන් මිල අධික? දැන් අපේ අතේ log මෙවලම තියෙනවා. අපි බලමු ගුවන් සමාගමේ දත්තවලින් මොනවද හෙළි වෙන්නේ කියලා. බලන්න මේ ප්‍රස්තාරය දිහා වෙනස පැහැදිලිවම පේනවා. දකුණු පැත්තේ තියෙන උස තීරුවෙන් පෙන්නනවා විනෝද සංචාරකයෝ මිල ගැන කොච්චර සංවේදීද කියලා. එයාලගේ නම්‍යතාවය -1.83යි. වම් පැත්තේ තීරුව, ඒ කියන්නේ ව්‍යාපාරික සංචාරකයෝ, ඒක ගොඩක් කොටයි. ඒ කියන්නේ එයාලා මිල ගැන එච්චර හිතන්නේ නැහැ. අන්න මේ දත්ත තමයි ගුවන් සමාගමේ මිල කරන උපාය මාර්ගයේ පිටිපස්සේ තියෙන සාක්ෂිය. මේ ක්‍රමය ගුවන් සමාගම් වලට විතරක් සීමා වෙන්නේ නැහැ. අපි දැන් බලමු ඊට වඩා තරඟකාරී වේගයෙන් වෙනස් වෙන කර්මාන්තයක් දිහා. වීඩියෝ ගේම්ස්. මෙතනදී මිල පොඩ්ඩක් වෙනස් කළත් ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන්. හරි. මේ ස්ලයිඩ් එකේ ගොඩක් ගණිතමය දේවල් තියෙනවා වගේ පේනුනට බය වෙන්න එපා. මේ තියෙන්නේ දත්ත විශ්ලේෂණයේ ප්‍රතිඵල. අපි අවධානය යොමු කරන්න ඕනේ මේ සමීකරණ වලට නෙවෙයි, මේවයින් එන අවසාන ප්‍රතිඵල වලට. මේ සංකීර්ණ ගණනීය කිලිම් ඇතුලේ තමයි අපිට ඕන කරන රහස් හැංගිලා තියෙන්නේ. අර සංකීර්ණ විශ්ලේෂණයෙන් පස්සේ අපිට ලැබෙන පළවෙනිම වැදගත් අංකය තමයි මේක. ඍණ 0.796.
මේ තමයි මේ වීඩියෝ ගේම් එකේ ස්ව මිල නම්‍යතාවය. ඒ කියන්නේ මේ ගේම් එකේම මිල වෙනස් වුණොත් ඉල්ලුමට මොකද්ද වෙන්නේ කියන එක. ඉතින් අර අංකෙන් ඇත්තටම කියවෙන්නේ මොකක්ද? මේකයි ඒකේ තේරුම. මේ ගේම් එකේ මිල 101කින්, ඒ කියන්නේ 19% කින් වැඩි කළොත් ඒක මිලදී ගන්න ප්‍රමාණය 6.796% කින් අඩු වෙනවා. දැන් මේක ගේම් කම්පැනි එකකට තමන්ගේ මිල තීරණය කරන්න පාවිච්චි කරන්න පුළුවන් හරිම වටිනා තොරතුරක්. හැබැයි කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. දත්ත වලින් අපිට තවත් දෙයක් කියනවා. තරඟකාලී ගේම් එකක මිල වෙනස් වුණොත් මොකද්ද වෙන්නේ? ඒකට අදාළ අංකය තමයි මේ තියෙන්නේ. ධන 0.948. මේකේ තේරුම තමයි තරඟකාරී ගේම් එකක මිල 1% කින් වැඩි වුණොත් මිනිස්සු ඒක අතෑරලා මේ ගේම් එක මිලදී ගන්නවා. ඒ නිසා මේ ගේම් එකේ ඉල්ලුම 9.48% කින් වැඩි වෙනවා. මේකෙන් පේනවා වෙළඳපොළ කොච්චර එකිනෙකට සම්බන්ධද කියලා. එක සමාගමක තීරණයක් තවත් සමාගමකට කෙලින්ම බලපානවා. හොඳයි. අපි ගුවන් ගමන් සහ වීඩියෝ ගේම්ස් ගැන කතා කළා. හැබැයි අපි හැමදාම කන බොන දේවල් ගැන මොකද්ද? අපි බලමු සුපිරි වෙළඳසැලේදී මේ දත්ත විශ්ලේෂණය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මෙතන අපිට විශ්ලේෂණ දෙකක් පේනවා. වම් පැත්තේ තියෙන්නේ සම්මත ක්‍රමය. ඒකෙන් අපිට නම්‍යතාවය කෙලින්ම ලැබෙන්නේ නැහැ. හැබැයි දකුණු පැත්තේ අපි log උපක්‍රමය පාවිච්චි කළාම බලන්න. log p කියන පේලිය දිහා. එතන තියෙන සංගුණකය තමයි අපිට ඕන නම්‍යතාවය. කිසිම අමතර ගණනය කිරීමක් ඕනේ නැහැ. විශ්ලේෂණයෙන් ලැබෙන අංකය තමයි ඍණ 0.412. මේ තමයි හරක් මස් වල මිල නම්‍යතාවය. මේක එකට වඩා ගොඩක් අඩු වගයක් නිසා අපි කියනවා ඉල්ලුම අනම්‍ය කියලා. ඒ කියන්නේ හරක් මස් මිල වැඩි වුණත් මිනිස්සු ඒක මිලදී ගන්න එක ලුකෝට අඩු කරන්නේ නැහැ. මොකද ඒක ගොඩක් පවුල්වල ප්‍රධාන ආහාරයක් වෙන්න පුළුවන් නිසා. අපි දැන් උදාහරණ 3ක් බැලුවා. ගුවන් ගමන්, වීඩියෝ ගේම්ස් සහ මස්. දැන් මේ ඔක්කොම එකට අරගෙන බලමු මේ දත්ත විශ්ලේෂණ ක්‍රමය අපේ ලෝකය හැඩගස්වන්නේ කොහොමද කියලා. අපි දැක්ක මේ log ආකෘතිය කොච්චර ප්‍රබලද කියලා. ඉතින් ඊළඟ වතාවේ පෙට්‍රල් මිල දිහා බලනකොට නැත්නම් Netflix කාස්තුව වැඩි වුණාම මතක තියාගන්න ඒ මිල පිටිපස්සේ මේ වගේම දත්ත විශ්ලේෂණයක් තියෙන්න පුරුවන්. සමාගම් හැම වෙලෙම හොයන්නේ පාරිභෝගිකයින් කොච්චර මුදලක් ගෙවන්න කැමතිද කියලායි. දැන් එයාලා ඒක කරන්නේ කොහොමද කියන රහස අපි දන්නවා.